හෙලෝ කෝමද ඉතින් ඔන්න ඉතින් අද මම බැලුවේ කේක් එකක් හදන්න රටේද කේක් ඩේට් කේක් එක. ඉතින් ඩේට් කේක් එකක් හදන්න ඔයාලා සෙට් වෙලා ඉන්න ඕගොල්ලොනුත් බලලා හදන්න. මේක ඉතින් මගේම රෙසිපියක් විදිහට හදන්නේ. YouTube එකේ වීඩියෝස් තියෙනවා ඒ වගේ විදියක් නෙවෙයි. ඉතින් මට ඕන විදිහට වෙනස්ම රහකට රටේද කේක් එකක් හදන්නේ. හැමෝටම කන්න පුළුවන් විදිය. බලමු. කලිසමක් ගණන් ගන්න එපා. ගෙදරට දැන් ඉන්න කලිසම් පිටේ ඉතින් ඉන්නේ. දැන් ඉතින් මෙතන තියෙනවා මම භාජන ටික අරන් තියන්නේ. මට කීකි හදන්න භාජන ටික. ඒ වගේම බීටර් එකක් ගන්න ඕනේ. ඊට පස්සේ ස්කේල් එකක් ගන්න. ස්කේල් එක ගත්තොත් තමයි ගානට අවශ්‍ය දේවල් ගානට මැනගෙන දාගන්න පුළුවන්. ඒකට ඇස්ස බටර් හරි මෙඩෝලි හරි ගන්න පුළුවන්. මගේම රෙසිපි එක හදන්නේ කියලා. ඉතින් මම මේකට ගන්නේ බටර් 125යි. එතකොට මම ගන්නවා සීනි 125යි. තර 125ක් 100ක් අතර මම තමයි දාන්නේ. මේ පිටි 125ක් දානවා. රට ඉතින් ග්‍රෑම් 100ක් අරන් තියෙනවා. දැන් ඔයගලන්ට තියෙන්නේ හරි. මේ දැන් ඔයගලන්ට තියෙන්නේ මේ බටර් එක කිරා ගන්න තමයි තියෙන්නේ. මම නම් කිරා ගන්න සමහරක් යනවා. මේක දැන් මේකේ 500 නේ තියෙන්නේ. මේක දෙකට කපලා එහෙම භාග කපලා එහෙම ගන්න පුළුවන්. ඔවුලක් නැහැ. කොහොමද ඉතින් බටර් ගන්නේ? මේක 500යි. මේක හරි බැඳින් ගියපුවොත් 200. A few moments later. ගානට 125 සුපිරි. මයින්න තියා ගන්න ඕනේ. මයින්න බෑ. පාන් පිටි ගත්තා. මේක නම් මම පාන් මේක නම් ගාලා දෙන කේක් පිටි කියලා. ඕන කඩේ දෙන ඔය මේ හැම එකම හදන්න පුළුවන් පාන් පිටියක් තියෙන්නේ. අපි ඔය ගෙදර වලට කියන්නේ රොටි අරන්. ඒක ගත්තා තවලට මම මේ කේක් පිටියක් මම අරගෙන තියෙන්නේ. කේක් බඩු කඩේ ගියේ ඒගොල්ලන්ව දුන්නේ. මම පිටි එක අපි ගාලා ඕනේ. ඔගොල්ලෝ oven එක preheat කරගන්න ඕනේ. oven එක අරගෙන කරන්ට් එකට ගහලා ඒක 180ට 180ට දාලා ඒක විනාඩි 20ක් විනාඩි 15ක් විතර preheat එකක් දාගන්න. විනාඩි 20ක් වුණා නේද? පස්සේ විතර එකින් එක තමයි beat කරන්නේ. ඒක තමයි beat කරලා හරි. beat කරගන්න. දැන් පිටි ඔක්කොම එකපාර දාන්න එපා. ඔයගොල්ලන් පිටි දෙපාරකට තුන් පාරකට වගේ දාන්න. ඒකෝන මම පළවෙනි පාර පිටි දාලා දැන් මේක හොඳට ෆෝල්ඩ් කරලා දෙන්නේ. ඉතින් හොඳට කලවම් කරලා දෙන්නේ. ඉතින් ඔයගොල්ලන් ඊට පස්සේ දාන්න රටින් ගියේ. A few moments later. ඌරලා ගන්න මේක තියෙන. අවන් දාගන්න. අවන් දාගන්න. මේ 180ට මුලින්ම විනාඩි 15ක් තියෙනවා. මම ගණන් ගන්නකොට දාඩිය දාලා තියෙන්නේ. ඉතින් විනාඩි 15ක් තියෙනවා. ඒක හරි ගියේ නැත්තම් මේ ටූත් පික් එකක් හරි ගෑරප් එකක් හරි තියාගන්න. ඒකෙන් බලන්න පුළුවන්. ඒක හරි ගියේ නැත්තම් විනාඩි 5ක් වගේ තියෙනවා. කොහොමද කේක් එක හරියන්නේ තියෙන්නේ. මගේ කේක් එකේ තියෙන යා ප්‍රධානම සීක්‍රට් එක තමයි මම ඔයගොල්ලන් කිව්වා නේද රට ඉන්දිය එක මේ වතුර දාලා සීනි ටිකක් දාලා නිකන් පැණි එකක් හැදෙනකොට මේකට රටින් ඉඳි කවල දාන්න කියලා. අන්න ඒක ඒක ටිකක් කියලා යනවනේ මේකට දානවා තේ කහට. තේ කහට කුරුඳු පොඩි කෑල්ලක් වගේ දානවා. අන්න ඒක තමයි මගේ එකම රහස. මේ කේක් එක රහ වෙන්න. ඒකේ තනි කරන්නේ එන අමුතු යුනික් රහක්. කාලා බලන්න මේක හැදුනොත් පස්සේ මම කියන එකත් දාලා බලන්න. දැන් තියෙන අස්කරන්නේ